මිසයිල කියන්නේ අධික වේගයෙන් ඉතා දුර ගමන් කළ හැකි බල සම්පන්න පියසර යන්ත්‍ර විශේෂයක්. ඒවා නිවැරදි ඉලක්ක කරා ළංගාවීමට දියුණු ඉංජිනේරු ශිල්පය, මඟ පෙන්වන පද්ධති සහ රොකට් ප්‍රචාලනය යන තාක්ෂණයන්ගේ එකතුවක් භාවිතා කරනවා. මිසයිලයක් ඇතුළත එහි පියසර කිරීම සහ දිශාව පාලනය කිරීම සඳහා පද්ධති කිහිපයක් එකිනෙකට සම්බන්ධ වී ක්‍රියා කරනවා. මිසයිලයක ප්‍රචාලන පද්ධතිය, නාවික පද්ධති, හැසිරවීමේ පාලක සහ එදිරිපස බඩු බාහිරාදිය පටවන කොටස කියන දේවල් ඇතුළත් වෙනවා. දියත් කිරීමට ප්‍රථම රොකට් එන්ජිම පණ ගැන්වෙන තෙක් මිසයිලය එහි වේදිකාව මත රඳවා තබා ගනු ලැබෙනවා. ඔගිම ක්‍රියාත්මක වන විට ඉන්ධන දහනය වීමෙන් ප්‍රබල උණුසුම් වායුන් නිෂ්පදවනු ලබනවා. මේ වායුන් එන්ජින් නොසලය හරහා වේගයෙන් පිටතට විදින අතර ඒ මගින් අතිමහත් බලයකින් මිසයිලය ඉහළට තල්ලු කරනු ලබනවා. ගවන්ගත වූ පසු මිසයිලය තම ඉලක්කය කරා අකණ්ඩව ගමන් කරනු ලැබෙනවා. මිසයිලය තුළ ඇති පරිගණක මගින් එහි පිහිටීම සහ දිශාව නිරන්තරයෙන් ගණන් කරනු ලබනවා. ගුවන් ගමන අතරතුර මිසයිලය නිවැරදි මාර්ගයේ තබා ගැනීමට මේ මාර්ගෝපදේශ දත්ත මගින් සහාය ලබා දෙනු ලබනවා. මිසයිලය නියමිත ගමන් මගින් ඔවතට ගියහොත් කුඩා නිවැරදි කිරීම මගින් ඒව නැවතත් නිවැරදි මාර්ගයට යොමු කරනු ලබනවා. මිසයිලේ වල්ගේ අසල පිහිටි කුඩා වරල් මගින් එය මෙහෙයවීමට සහ ස්ථාවරව තබා ගැනීමට සහාය ලබා දෙනු ලබනවා. මිසයිලේ හැඩය නිසා වාතය මැදින් ඉතා කාර්යක්ෂමතව ගමන් කිරීමට එවට හැකියාව ලැබී තිබෙනවා. ප්‍රබල තෙරපුම් බලය සමග මිසයිල කිලෝමීටර් 100 ගණනක් හෝ දහස් ගණනක් දුර පවා ගමන් කරනු ලබනවා. ඒ ලක්ෂ්‍ය වෙත ළඟාවන විට එහි මඟ පෙන්වීමේ පද්ධතිය තව තවත් නිර්වද්‍ය ලෙස ක්‍රියා කරනු ලබනවා. මිසයිලය නියමිත ස්ථානයේ වෙත තම අවසාන ප්‍රවේශය ආරම්භ කරනු ලබනවා. අවසාන තත්පර කිහිපය තුළදී සිදු කරනු ලබන කුඩා මෙහෙයවීම් මගින් එහි නිර්වද්‍යතාව පවත්වා ගැනීමට සහාය ලබා දෙනු ලබනවා. ගුවන් ගමන පුරාම මිසයිලය තුළ ඇති සෑම පද්ධතියක්ම එකිනෙකා හා සම්බන්ධ වෙමින් සමස්ත ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සහාය ලබා දෙනු ලබනවා. තෙරපුම, මඟ පෙන්වීම සහ පාලනය යන මේ සියලු පද්ධති එකතු වීමෙන් මිසයිලවලට ඉතා ඉහළ නිර්වද්‍යතාවයකින් යුතුව විශාල දුරක් ගමන් කිරීමට හැකියාව ලැබෙනවා.